බැලුවේ? අප්පච්චි ඉස්කෝලේ තේරවිල්ල හොයාගෙන ඉන්නේ ගෝණි උත්තරේ හොයාගන්න බැරි. උත්තරේ හොයාගන්න බැරි. හරි යන්නකොද? පල්ල කොහෙත් නැති කලයක් අරගෙන පැන් නැති පොකුණක් ළඟට ගොසින් කලය පුරා පැන් අරගෙන එන විට තවත් පුදුමයක් දුටුමිනෙතින් තල්ල කොහෙත් නැති මුව පැටියෙක් නිඳ මුල් නැති තනකොළ කාලු කටින් සිව්ගාතේ ඇති වැද්දෙක් ඉඳගෙන විද්දලු ඊතල නැති දුන්නෙන්. ඒක හොඳයි අප්පච්චි. අපු තංගල බදුරන ඔයාලගේ බඩ ඉවරයි වගේනේ. දියන්. මොකෝ නැහැ. මොකද කාරණාව? වෙනත් මාත්‍යෝ. ඔයාලගේ බඩ නම් කියලා ගැහුවා. බඩේ බොක්සින් ගහනවා දැනේ පණුව තියගෙන. මං ඉතින් කලබලෙට එක්කන් ආව වෙදම දුරට. බලමු. බලන්න. වාරේ මොනවා ජරාවක් කාලා. තුන් වේලෙන් හොද කරලා දෙන්න. අපු අපි ගා බේටරි දිනවනේ. වර තුනෙන් හොද කරන්න පුළුවන්. නැහැ බෙහෙත් වට්ටෝරුවක් තියෙනවා. නෑ වඩිනකෝ. හරි. බෙහෙත් වට්ටෝරුවක් තියෙනවා. බෙහෙත් ටික නිට්ටාවට දුන්නොත් වර තුනෙන් ලෙඩේ සුවයි. අනේ ලොකු දෙයක් මහත්තයෝ. ඔය මං කියන විදිහට තම්බල කරලා ඒ විදිහට දෙන්න. බෙහෙතක් මොකක්වත් හොද කියන විදිහට දාන්න ඕනද? හරිද මහත්තයෝ? හරි. කියන විදිහට දාන්න. හරි මං දැන් බෙහෙත් ලියලා දෙන්න. හරි ලියලා දෙන්න. දුව අප්පච්චි කුරුඳු පොතු කරාපු නැටි පැපිලිය එනසල් රැගෙන හීන් කොර ලියා දමා අටපත එකට හිඳුවා දිනකට දෙවරක් පානය කරන්න කියලා ලියන්න. අප්පච්චි හරි උනේ ඕ වෙනස්යෝ. මේ පොලේ තියෙන බෙහෙත් එක මේ විදිහටම තම්බල කරලා මේ විදිහටම වර තුනක් දෙන්න වර තුන ලියලාසුවා. අනේ ලොකු වන්නේ මහත්තයෝ. ආයෙ මම නේ ඕනේ. හරි මහත්තයෝ. දැන් ජම්බල් ගෑ. මේ මහත්තයෝ විතරයි. මේ හදලමු. හල්ලු එනවා. හරි. මේක විවම හරියයි මල්ලි. මේක විවම හරියයි මල්ලි. pada dingin nih ya. Oh, hati ada yang ngeri lapin nih. Kami suka urulah begitu gila. Lede bade jano kollai maro. Ada mati oh. Gamme kollai marai. මොකද දේශන්ද මිනිකුරු මතක් නෙන්නේ අම්මේ පුදු අම්මේ වෙන මහත්තයෝ ඉක්මනට ආවනම් නැත්තම් ලැට් එක පෙතට ගේන්න වෙනවා සම්මඩේ මොකද්ද ඔය මල්වල පඩගද ඕ වෙන මහත්තයෝ දුන්න වේතන හරි කියලා නෑ හොඳේ අපෝ ගඳ උරුල ඈ කියලා නැක්කේ පඩන මේ යකාගේ අපෝ මොකද දෙන්න බෙහෙත ඊට පාරන වෙලා අම්මා බෙහෙත පාර විදියට උන්ට වට මැරෙනවා ඕ හරි වෙලවහන් දුන්න බෙහෙත් තියෙනවා අම්මේ මට යන්න වාක්තිය ඔය පරාතීත උන්න හැවොනේ අම්මෝ මොකද වෙලා තියන්නේ වඩේරු දාම හරි ගියේ නෑනේ අම්මෝ උණයි මං කිව්ව බෙහෙට හැට දුන්නද කරාබු නැටි කුරුදු පොතු එනසල් හීන් කරොලියා දම අටපත එකට හිඳුවා දෙවරක් දෙන්න කියලා කිව්වා දුන්නද දුන්නා කොහොමද මේ මහත්තයෝ ඔක කුරුදු පොතු හීන් කරොලියා දම මෙතන පොඩි ප්‍රශ්නයක් වුණා නේද මහත්තයෝ ගම වටේම ගියා හීන් කරොලි හිටියේ නැහැ ඒක නිසා ලොකු කොල්ලියක් දැම්මා
ඈ? කිසි ප්‍රශ්නයක් නැහැ. කොරලි? ඔය විදිහ මහත්තයා කොරළි. කොයි දුන්නයි මෙතන කොරලි ලියලා තියෙන්නේ? ඇයි වෙද මහත්තයෝ මේ තියෙන්නේ හීන් කොරළි ආගම. අයිසේ කොල්ලට බඩ ගිහුලා බේරුණේ කැති. එහෙ කියන්නේ. මෙතන කොරලියක් ලියලා නැහැ නේ අයිසේ. මේක ලියලා තියෙන්නේ කරාබුණ ඇටි, කුරුදු පොතු, පැපිලියා, එන්නසල්, රැගෙන හීන් කොර ලියා දමා, හීන් කොර ලියා දමා. ඒවා හීන් කළා ඒ පොතු අනම්මනන් ටික හීන් කළා ලියලා දානවා. හීන් කොර ලියා දමා. අටපත එකට හිඳුවා. දෙවරක් දෙන කියලා කිව්වේ. බඩ ගිහිල්ලා බේරුණේ කැති. උන්නේ බෙහෙතක් බොනකොට, බෙහෙතක් කියවනකොට, බෙහෙතක් බලනකොට 100ට 200ක් බලලා තමයි බෙහෙතක් බොන්න ඕන, බෙහෙතක් බලන්න ඕන, බෙහෙතක් කියවන්න ඕන. වැරදිට කියවුණොත් ජීවිතයක් වුණත් හානි වෙන්න බැරි කමක් නැහැ. පාමිසිර ගිහිල්ලා මට මෙන්න මේ බෙහෙත් දෙන්න කිව්වම ඒ බෑන්ඩ් එකම නැහැ. වෙන බෑන්ඩ් එකක් තියෙනවා. ඒ මොන බෑන්ඩ් වුණත් එහෙම බොන්න හොඳ නැහැ. තේරෙනවද? මට මේ මට බෙහෙත් තේලක් දෙන්න. පාමිසින් ගිහිල්ලාම බොන්න. ඒක ડોක්ටර්ලා ඕනේ නැහැ. ඒකනේ වෙද මහත්තයා. ජීවිතයක් වුණත් නැති වෙන්න පුළුවන් මේ බෙහෙත් කියන එක. 100ට 200ක් තොණ්ඩුවක් බෙහෙත් ටිකක් බලලා තමයි බොන්න ඕන. බඩ නෙවෙයි. බඩ වැලුච්චයි යොමු. ඒකනේ වෙද මහත්තයා. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. හලබලේ කිසි දෙයක් කරන්න එපා හරිය. අනේ අනිච්චන් සංසාරේ.